මේක 1986 පේපර් එකේ ගානක්. මේකේ තියෙන්නේ දෙන ලද පරිපතේ 5000 ප්‍රතිරෝධය හරහා. කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය හරහානේ. විභවාන්තරය 5000ක වෝල්ට් මීටරයක් මගින් මන් ලැබේ. ඒ කියන්නේ වෝල්ට් මීටරයක් මෙතෙන්ට සෙට් කරනවා. ඒකේ ගියත් 5000 ඕම්. හරිද? වෝල්ට් මීටරයේ කියවීම වනුවේ. එතකොට වෝල්ට් මීටරය කියවන්නේ මේ මෙතන තියෙන පාඨාංකයනේ. සාමාන්‍ය වෝල්ට් මීටරයක අනන්ත ප්‍රතිරෝධයක් කියලා කියන්නේ. එතකොට ඒක කරා ධාරාවක් යන්නේ නැහැ. නමුත් දැන් මේ කරා ධාරාවක් යනවනේ. මේකේ 5000ක එකක් නේ තියෙන්නේ. එතකොට මෙතනින් එන ධාරාවෙන් කොටසක් මේ කරාත් යනවා මේ කරාත් යනවා. දැන් ඉතින්ලා අපි හොයාගමු මේකේ සමග ප්‍රතිරෝධය කොච්චරද කියලා. එතකොට 5000යි 5000යි සමාන්තර ගතයි. එතකොට එතන 2500යි මේ 2500යි. එතකොට 5000ක් වෙනවා ඔක්කොම. හරිද? එතකොට හරි එහෙම නැතත් කවන්නේ නැහැ. දැන් මෙතන අපිට පුළුවන් මේ විභව බෙදීම භාවිතයෙන් ඕනනම් හොයාගන්න. මෙතනත් 2500 නේ කොහොම හරි. එතකොට මෙතනත් 2500යි. එතකොට මේ එකක් 4 වෝල්ටීයතාවය එන්නේ 60ක් වෝල්ට්නේ. එතකොට වෝල්ට් මීටරේ කියවන්නේ අනිවාර්යෙන් මේ 60යි වෝල්ට් කියවන්නේ ඕකේ. අපි හිතමු වෝල්ට් මීටරේ දැන් අනන්ත ප්‍රතිරෝධයක් තිබ්බා කියලා මේකේ අනන්ත ප්‍රතිරෝධය. එතකොට මේක තියෙන්නේ 1:2 අනුපාතෙන්නේ තියෙන්නේ. එතකොට වෝල්ට් මීටරේ අනන්ත වුණොත් උතන 3න් 2ක් තියෙන වෝල්ටීයතාව 120 කියන්නේ 60යි 40යිනේ. එතකොට 80ක්. අනන්ත ප්‍රතිරෝධයක් තියෙන වෝල්ට් මීටරයක් තිබ්බොත් කියවීම 80යි. මේ 5000ක තියෙන හින්දා තමයි ඔක මේ අඩු වෙලා තියෙන්නේ. ඒක තේරෙනව නේද?